ආයුබෝවන් මිත්‍රුනේ එළපුරාණ රහස් ගවේෂණයේ නාලිකාවට ඔබව දරින් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ජීවිතයේ ඕනෑම ගැටලුවක් විසඳන මනෝවිද්‍යාත්මක රහස මෙන්න. ජීවිතය කියන්නේ දිනපතා අපිට හමු වෙන අභියෝග මාලාවක්. අපි හැමෝම උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන් රෑ නිින්දට යනකම් සිතුවිලි දහස් ගණනක් එක්ක සටන් කරනවා. හැබැයි අපි කවදාවත් හිතලා තියෙනවද මේ සිතුවිලි හැසිරෙන්නේ කොහොමද? ඒවා ප්‍රශ්න බවට පත්වෙන්නේ කොහොමද කියලා? දවසක සිතුවිලි ගලා යාමේ විද්‍යාව. මනෝවිද්‍යාත්මක පරීක්ෂණවලට අනුව සාමාන්‍ය මිනිස්සෙක්ගේ මොළේ හරහා දවසකට සිතුවිලි 6000ත් 60000ත් අතර ප්‍රමාණයක් දලා යනවා. අපේ හිතට එන මේ සිතුවිලි ප්‍රධාන කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. ස්වයංක්‍රීය සිතුවිලි. දැන් බඩගිනියයි, බස් එකේ එයිද, වැස්සක් වහීද වගේ එදිනෙදා සාමාන්‍ය දේවල්. මතකයන්, මෙමරිස්. අතීතයේ වුණු සතුටු දේවල් වගේම පහුගිය කාලේ වුණු වැරදීම් ගැන හිතට එන දේවල්. අනාගත බය, ඇන්සයිටි. හෙට මොනවා වෙයිද? මගේ ජොබ් එකට මොනවා වෙයිද වගේ සැකයන්. ප්‍රතික්‍රියා. කවුරු හරි කියපු කතාවක් ගැන හෝ පාරේ දකින්න දෙයක් ගැන ඇතිවන හැඟීම්. මේ සිතුවිලි ගලා යාම හැමෝටම පොදුයි. ලෝකේ ඉන්න සාර්ථකම මිනිසාගේ ඉඳන් සාමාන්‍ය මිනිසා දක්වා මේ සිතුවිලි වැස්සට තෙමෙනවා. වෙනස තියෙන්නේ ඒ සිතුවිලි දෙස ඕන් බලන විදිහේ විතරයි. 2. සිතුවිල්ලක් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා බලමු. සිතුවිලි කියන්නේ නිකම්ම ගලාගෙන යන ශක්තියක්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒ සිතුවිල්ල අල්ලගත්තොත් විතරයි. නිකමට හිතන්නකෝ මෙහිම. හිතන්න ඔයා නිදහසේ අහස දිහා බලන් ඉන්නවා කියලා. අහසේ එක එක හැඩේ වලාකුළු දහස් ගණනක් පාවෙලා යනවා. සමහර ඒවා සුදු පාටයි, සමහර ඒවා හරිම ලස්සනයි. ඒ හැම වලාකුළක් දිහාම බලලා ඔයා කලබල වෙන්නේ නැහැ. ඒවා පාඩුවේ පාවෙලා යන්න දෙනවා. හැබැයි එක කළු වලාකුළක් දැක්කම අයියෝ මේක වැස්සොත් මගේ ගමන නවතී, මේක හරි මූසල පාටයි කියලා ඔයා ඒ වලාකුළ ගැන විතරක්ම හිතන්න ගත්තොත් ඔයාට අනිත් ලස්සන වලාකුළු පේන්නේ නැතුව යනවා. අන්න ඒ වගේ තමයි හිතත්. එක නරක සිතුවිල්ලක් අල්ලගෙන ඒක පස්සේ දුවන්න ගත්තම මුළු හිතම අඳුරු වෙලා යනවා. ඒත් කරන්න උනේ ඒකත් අහසේ පාවෙලා යන්න තවත් එක වලාකුළක් විතරයි කියලා හිතලා ඒක පාවෙලා යන්න ඉඩ දෙන එකයි. 6000ක් සිතුවිලි අතරින් එක සිතුවිල්ලක් අපේ බලාපොරොත්තු වලට හෝ ආත්ම ගෞරවයට පැටහෙන උනාම අපි ඒක ප්‍රශ්නයක් විදිහට ලේබල් කරනවා. එතන ඉඳන් අපි කරන්නේ අනිත් සිතුවිලි 5979ම අමතක කරලා අර එක සිතුවිල්ල ඇතුලේ හිර වෙන එක. 3. ප්‍රශ්නයක් විසඳන සරලම කලාව තමයි ඇනලයිස් කරන එක. ප්‍රශ්නයක් නිසා හිත වද දෙනවා කියන්නේ හිත අවුල් වෙලා තිනවා කියන එක. මේක විසඳන්න තියෙන හොඳම ක්‍රමය තමයි divide and conquer. හෙවත් බෙදා වෙන් කර ජයග්‍රහණය කිරීම. පියවර 1. ප්‍රශ්නය කෑලි වලට කඩන්න. ලොකු ගලක් එකපාර උස්සන්න බෑ. හැබැයි ඒක කෑලි වලට කඩුවොත් ලේසියෙන් අයින් කරන්න පුළුවන්. හිතට වද දෙන ප්‍රශ්නය අරගෙන ඒකේ තියෙන අණු කොටස් ලියන්න. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේකේ මට පාලනය කරන්න පුළුවන් දේවල් මොනවද? මට පාලනය කරන්න බැරි අනුන්ගේ දේවල් මොනවද? පියවර 2. මනස පිරිසිදු කරගැනීම. mental decluttering. ප්‍රශ්නය කෑලි වලට කැඩුවහම ඔයාට පේනවා ප්‍රශ්නෙන් 70%ක්ම තියෙන්නේ ඔයාගේ හිතේ මවාගත්ත බය විතරයි. ඉතිරි 30 තමයි ඇත්තකම විසඳන්න ඕන දේ. ඒක හඳුනගත්තම හිතේ තියෙන බරගතිය අඩු වෙලා මනස පැහැදිලි වෙනවා. මෙන්න මේ සරල උදාහරණේ තේරුම් ගන්න. හිතන්න ඔයාගේ කාමරේ හරිම අපිරිසිදුයි. ඇඳුම්, පොත්, කෑම පිඟාන ඔක්කොම එක ගොඩේ. ඔයා කාමරේ දිහා බලලා අයියෝ මේක අස් කරන්න බෑ මට මාර ප්‍රශ්නයක් මේක කියලා අඩා ඉන්නවද? නැහැ. ඔයා කරන්නේ මුලින්ම පිඟාන ටික අරන් යනවා. ඊට පස්සේ ඇඳුම් ටික නවනවා. ඊට පස්සේ පොත් ටික අහුරනවා. අන්න ඒ වගේ තමයි ජීවිතේට එන ප්‍රශ්නත්. ඔක්කොම එක ගොඩ දාගෙන බලද්දී ඒක කන්දක් වගේ පෙනුනට එකිනෙක වෙන් කරලා බලද්දී ඒක නිකම් වැඩලැයිස්තුවක් විතරයි. දැන් ඔයාට පැහැදිලි වෙන්න ඕනේ. ජීවිතය කියන්නේ ගැටලු රහිත ගමනක් නෙමෙයි. ජීවිතය කියන්නේ ගැටලු විසඳුලින් යන ගමනක්. ඔබේ හිත කියන්නේ ලෝකයේ තියෙන ප්‍රබලම මෙවලුම. ඒක ප්‍රශ්න හදන්න පාවිච්චි නොකර විසඳුම් හොයන්න පාවිච්චි කරන්න. අද දවසේ ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ඒක කෑලි 3කට කඩලා බලන්න. විසඳුම එතනම තියෙනවා පේනවා. පැහැදිලිව තේරුණාද කියලා කමෙන්ට් එකක් දාන්න. ෆලෝ කරලා නැත්නම් දැන්ම කරන්න. ජය වේවා. රේට්. අන රහසකී මෙම ක්‍රමය නිවරදිව විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමෙන් ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් ඇති කරගත හැකි බව අපි විශ්වාස කරනවා. ඔබ මෙම ක්‍රමය උත්සාහ කර බැලුවේ නම් ඔබට ලැබුණු අත්දැකීම් පහලින් කමෙන්ට් කර අප සමග බෙදා ගන්න.
ඔබගේ මිතුරෙකුටත් මෙය ප්‍රයෝජනවත් වී හැකිනම් මෙම වීඩියෝව ෂෙයාර් කිරීමට අමතක නොකරන්න. ඔබගේ අදහස් අපගේ ඉදිරි වීඩියෝ සඳහා විශාල ශක්තියක් වේ. තවත් මෙවැනි හෙළපුරාණ රහස්, গুপ্ত දැනුම සහ ජීවිත ජයග්‍රහණ ක්‍රම දැන ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්‍රියාත්මක කරන්න. එවිට අප නව වීඩියෝවක් අප්ලෝඩ් කරන සෑම විටම ඔබට පළමුව දැන ගැනීමට හැකිවේ. ඔබේ ජීවිතයට මෙම පුරාණ දැනුම ප්‍රයෝජනවත් වන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ජය වේවා. සුබ පැතුම්.